දන්නව නේද බාම් වලින් මොකද කරන්නේ කියලා? එක එක නම් වලින් බාම් තියෙන්නේ. හරිද? ඒ බාම් වලින් කරන්නේ එක දෙයයි. හැමේ ගන්නවනේ. හැමේ ගාපු ගමන් හැමේ තියෙනවා වේදනා ප්‍රතිග්‍රාහක කියලා ස්නායු වගේක්. හරිද? ඒවට ඒ අර ක්‍රීම් එකට ඒක දැවිල්ල හැදෙනවා. දැවිල්ල හැදිලා ඒක යවනවා කොහෙටද? මොළයට පණිවිඩේ. ඒ දැවිල්ල හින්දා රිදිල්ල යටපත් වෙනවා. දැන් දනවා. දන හින්දා රිදෙන්නේ නැහැ. එච්චරයි. ඒ දැවිල්ල ගතිය අඩු වෙනවත් එක්කම අහපව මොකක් පටන් ගන්නවද? රිදෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව කිසිම ක්‍රීම් එකකින් රිදිල්ලට හේතුව පාලනය කරන්නේ නැහැ. හරි. ඔළුව රිදෙනකොට ඔය බාම් එක අරන් මේ ටිකේ ගාගන්න. වඩා හොඳ ප්‍රතිඵල සඳහා නහයේ ඇහි ගාගන්න. එතකොට නහය දනවා, ඇහැ දනවා, නල්ල දනවා. කෝ ඔළුවේ කැක්කුම? ඒක මතක නෑ දැන්. ගයිස් කොහොමද ඒක? මාරයිනේ. ඕගොල්ලෝ මෙච්චර කල් කොහොමද හිතන් හිටියේ? බාම් ටිකක් ගෑවහම ඉක්මනට වේදනාව අඩු වෙනවනේ. හිතන් හිටියේ බාම් එක ඒකටම හදලා කියලානේ. ඒ කියන්නේ 100%ක්ම ලෙඩේට මදුපේවා කියලානේ. නමුත් බලන් ගියාම ඒක එහෙමත් නෙමෙයි. බාම් එකෙන් වෙන්නේ ඔයගොල්ලෝ දැන් අදාළ තැන බාම් ටික ගෑවහම එතන තියෙන ස්නායු ටික දැවිල්ල ගන්නවලු. ඒකෙන් ඒ දැවිල්ල මොළයට පණිවිඩය යවනවා. ඊට පස්සේ අර ස්නායු ටික ආයිත් යථා තත්ත්වයටපත් වෙනකම් එතන තියෙන වේදනාව අඩු වෙනවා. කොටින්ම වෙන සිද්ධිය. නමුත් ඊට පස්සේ අර බාම් එකේ තියෙන ඒ අර ප්‍රතික්‍රියාකාරක අඩු වුණාට පස්සේ ආයිත් වේදනාව මතුවෙනවා. ඔන්න ගයි සිද්ධිය.